ළමයි ඔන්න ඉන්නවා කියලා හිතන්න ගැහැණු මාළුවෙක්. මේ ගැහැණු මාළුවා ඩිම්බ හදනවා. හදලා මුහුදට විසි කර කර යනවා. දැන් මේ ඩිම්බ කොහෙද තියෙන්නේ? වතුරේ. බාහිර පරිසරයේ තියෙන්නේ. පිසු. පිරිමිය කායනවා ඩිම්බ දැක්ක ගමන් සතුටු හිතෙනවා ශුක්‍රාණු විසි කර කර යනවා. කෝයා. එතකොට මේ ශුක්‍රාණුත් කොහෙද තියෙන්නේ දැන්? ජලයේ. තව ගොම් මාළුවෝ ඉන්නවා ඇවිල්ලා මේවා කකා යනවා. එහෙම වුණොත් ඉන්නවා. ඔව් මාළුවන්ගෙම ඩිම්බ කනවා. ඉතින් තමන්ගෙම ඩිම්බ තමන්ම කන මේ ගොන් මාළු ගෑනුවොත් ඉන්නවා. තමන්ගේ පැටව තමන් කන අයත් ඉන්නවා. සිංහයා ඒ වගේ. රැළේ ඉන්න නායක සිංහයා තමන්ගේ බිරිඳට තමන්ගෙන් ලැබෙන දරුවන්ව කනවා. ඒ දරුවෝ අතර ඉන්න හොඳ යොන් හොයලා බල කනවා. උඩ හිතනවා අනාගතේ මේ රැළේ නායකත්වය උන් ගනී කියලා. දැන් මේක කිව්ව සිංහයා කවුද? කවුරුත් කියලා නෑ. ඒකනේ වැඩි. දැන් මේවා මේ විද්‍යාඥයෝ මේවා මේ හිතනවා. හැබැයි ඉතින් අර ඔහෙම සිද්ධියක් තියෙනවා කොටිත් එහෙමයි. ඒ වගේද මේ සත්තුල ඒකයි ළමයි තිරිසන් උපත කියන එක අන්තිම ජරා. මම මේ ළඟදී දැක්කා බෙල්ලේ කැමරාවක් හයි කරපු බල්ලෙක්. ගේ දෛනික කැමරාවේ සටහන් වෙලා තිබ්බ තොරතුරු. මම බැලුවා. ඒවා මේ ෆාස්ට් ෆෝවර්ඩ් කරලා දාලා. ඉතින් අර මඩ වතුරෙන් බොන්නේ. බල්ලෝ හපනවා. දැන් අපිට බල්ලා පේන්නේ අපේ ඉඩමට ඇවිල්ලා පන්නන වෙලාව විතරනේ. සුළු වෙලාවක තමයි අපේ බලු දැකුම තියෙන්නේ. ඒ ආවත් අපි බල්ලා කියලා ඒ ඔක්කොම අරගේ සටහන් වෙලා තියෙනවා. පුදුම දුකක් විඳින්නේ. කුණු කන්නේ. තිරිසන් ජීවිත එහෙම. දැන් මේ සත්තුන්ට අනිත් තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි තමන්ගේ වේදනාව කෙනෙකුට කියන්න බෑ. දැන් 9ට වගේ උන්ට භූමි තෙල් ගහපුවමත් එමය මේ කෙරටින් දිය වෙනවා. ඒක හරියට අපේ ඇඟට ඇසිඩ් ගහුවා වගේ. දෙකම එකම වේදනාව එන්නේ. භූමි තෙල් ගඳට ණය යන්නේ ගගා. ඒ අර ණය කොහොමද ගාලා පිඹිනවනේ. ඒ ගඳට මේ. මේවා මේ ඇඹරිලා යනවා. ඊට පස්සේ සති ගාණක් වේදනාවෙන් පණ ඇද ඉඳලා තමයි මේ සතා මැරෙන්නේ. 9ට සහ අනිත් සත්තුන්ට මිනිස්සුන්ට දැනෙනවා වගේ වේදනාව සමනය කරගන්න ක්‍රම නැහැ. අපිට වේදනාවක් දැනුනහම අපි වෙන මොනවා හරි හිතනවා. සිද්ධාලේප ගන්නවා. පැනඩෝල් බොනවා. අපිට දැන් ක්‍රම සත්තුන්ට නැහැ. මොන බොන්නද? ඊළඟට අපිට තියෙනවා එන්ටර්ටේනින් කියලා පාර්ට් එකක් අපේ ජීවිතේ. මොනවා හරි හිතේ අමාරුවක් තියෙද්දි අපි සින්දුවක් අහනවා. දැන් 9ගේ වෙන ගායනා නැහැ. පයන්නෙන් වගේ. ඒ වගේ තමයි ඉතින්. ඒ නිසා දැන් ඔන්න මේ ඩිම්බ සහ ශුක්‍රාණු ජලයේදී එකතු වෙනවා ළමයි. ඉතින් ඒක හරි සම්භාවී දෙයක්ද අසම්භාවී දෙයක්ද?